Hi guys, කොහොමද ඔයගලන්ට? අද අපි දෙවෙනි දවස. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ගම්පොලට. අද අපි පොඩ්ඩක් ෂෙඩියුල් එක චේන්ජ් වුණා. අද යන්නේ හිටියේ වෙන ගමනක්. අද අපි අම්බුලාව තෝරගත්තා. අම්බුලාව ටෙම්පල් එකට යන්න කියලා. ඉතින් ක්ලයිමේට් එකත් එක්කලා පොඩ්ඩක් චේන්ජ් වුණේ අපේ ෂෙඩියුල් එක. දැන් අපි අම්බුලාව ඉන්නේ. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු. එනවා. අපි දැන් මේ උඩට නැගින ගමන් ඉන්නේ. බයික් එකේ යන්න බෑනේ උඩට. ස්කූටිය ආවේ. ස්කූටිය උඩට යන්න දෙන්නේ නැහැ ස්කූටියෙන්. මොකද ස්කූටි වලින් එන ඒවා ගොඩක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවලු. ඒ නිසා දැන් අපි බයික් එක යන ගමන් බයික් එක පයින් යන ගමන් ඉන්නේ. රිවිල් එකකින් යන්න කමක් තිබ්බයි. අර පොඩ්ඩක් ඇඩ්වෙන්චර් එක ගන්න බෑනේ අපි. පොඩ්ඩක් කොහොමද කියලා view එක බලා ගන්න ගමන් ඒත් එකම පයින්ම උඩට අදිනවා. ඉස්සරහට හම්බෙමු හන. යාළුවනේ දැන් අපි ඉන්නේ අම්බුලාවේ පන්සල උඩහා. ඒ කියන්නේ උඩට යන්න පහළ ඉන්නේ තාම. මාරම ලස්සනයි. ඒ කියන්නේ තේරෙන්නේ මගේ නම් ෆස්ට් ටයිම්. හැබැයි මගේ අපි නම් කලින් ඉඳලා තියෙනවා. ටිකක් බයත් එක්ක උඩ තැන් වලට යන්න. කලින් කියන්නේ ඉස්කෝලේ යන කාලේ තමයි ඇතුළටත් ආවේ. එතකොට පාරවල් හදලා තිබ්බේ නැහැ. දැන් ඔක්කොම පාරවල් හදලා ඇත්තටම දැන් නම් ඇත්තටම ලස්සනට තියෙනවා. පාරවල් ඔක්කොම කම්ප්ලීට් විදියට. ස්කූටි වලින් යනවා නම් උඩට එන්න දෙන්නේ නැහැ. වීල් වලින් පුළුවන්, ගියර් බයික් වලින් යනවා පුළුවන්. ස්කූටි වලින් ඇවිල්ලා ගොඩක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවලු. ඒ හින්දා ස්කූටි වලින් එන්න දෙන්නේ නැහැ උඩට. ඉතින් අපි ඔයගලන්ට උඩහට ගිහලා ඔයගලන්ට ආයෙත් ඒ view එක අරන් එන්නම් එන. Bye. Bye.
මාරේ ගියේ වගේ ඇත්තටම මාරම බයයි. මේකේ මෙහෙම නම් ශ්‍රීපාදේ කොහොමද කියලා හිතන මම ශ්‍රීපාදේ කියලා නේ මාරම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න මේ එච්චර අමාරුවක් නෑ ඉතින්. කම්පෝලට ඇවිල්ලා මෙතන චොක්ලට්රයි තියෙන්නේ. උඩටම නගින්න පුළුවන් උඩටම යන්න පුළුවන්. උඩ view එකක් තියෙනවා ඔයාලට හොඳ ෆොටෝස් වීඩියෝස් ඒව ගන්න පුළුවන්. කපල්ස් වලට ලොකු අත්දැකීමක් මේක. උඩට ඇවිල්ලා මේ ලස්සන ඉතින් ලස්සන පරිසරයක ඉන්න මේ ලස්සන තැනක් අපි ඉන්නේ දැන් මේ 6 වෙනි ෆ්ලෝර් එකේ ඉන්නේ. 5 වෙනි ෆ්ලෝර් එක කියන්නේ මේක තව යන්න තියෙනවා 10ක් වගේ තියෙනවා තව. යන්න උඩට පැන්න පුළුවන් ආවලට පේනවා නැවලට. තව උඩට යන්න තියෙනවා එකකින්. උඩට යන්න මෙහාට ටිකක් අයයි. බලන්න try කරලා උඩටම යන්න බලන්න. අද සෙනග වැඩි පොඩ්ඩක්. අද සිකුරාදා දවසක්. ස්කෝල් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. It's okay. Yes. That was like, where does it start? ගොඩක් ටූරිස්ට් කට්ටිය ඇවිල්ලා ඉන්නවා අද. හරි. එහෙනම් අපි ඉතින් යාළුවනේ අපේ මේ වීඩියෝ ලොග් එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් අපිත් එක්ක ඉස්සරහට රැඳී සිටින්න මේ වගේ ලස්සනම තැන්ක ලස්සනම දේවල් බලන්න අපිත් එක්ක ඉස්සරහට රැඳී සිටින්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා තියාගන්න. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු ලස්සන වීඩියෝකින් තවත්. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. දිවි පීඩයි. මම පරිස්සමින් ඉන්න.